අයිබෝන් මුලින්ම ගිටා එකක් වාදනය කරන කෙනෙකුට ඒ කියන්නේ මේ සංගීතය සම්බන්ධ මොනවද දන්නේ නැතුව අපි තුමු ගිටා එකක් අරගෙන අපි වාදනය කරන්න පුහුණු වෙනවා කියලා. අන්න ඒ පුහුණු වීමේදී මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට මම හැමෝටම දෙන ස්වර අභ්‍යාසයක් තියෙනවා. ඒකෙන් අදටත් මමත් ඒක අදටත් පුහුණු වෙනවා. ඒ කියන්නේ මුලින්ම ගිටාර් එක ගත්තාම ඒ වගේ එක්සර්සයිස් එකක් කරනවා. එහෙම ආයෙත් එහෙම කැපවීමක් ආසාවක් ගිටාර් ප්ලේ කරන්න ආස ආයෙත් මෙන්න මේ මම දෙන ස්වර අභ්‍යාසයෙන් පටන් ගන්නව බලන්න. ඒක හරියම ලේසි, සිම්පල්. ඒ කියන්නේ අපි ගිටාර් එක මෙහෙම ගත්තාම මුලින්ම ඕගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න ටියුනර් ඇප් එකක්, ගිටාර් ටියුනර් එකක්. ඒ ටියුනරෙන් මේ ස්ට්‍රින්ග්ස් හය ටියුන් කරගන්න ඕනේ. එතකොට ඒකේ වැටෙනවා මේ ස්ට්‍රින්ග් හයට කියන මියුසිකල් නෝට්ස් වල නම් මොනවද කියලා. E B G D A E වගේ තියෙනවා. ඒක ටියුන් කරගෙන මුලින් ඒක ගිටාර් එක ටියුන් කරගන්නවා. අපි නෝට්ස් ගැන පස්සේ කතා කරමු. පික් එකක් භාවිතා කරනවා නම් මේ පැත්තෙන් වමට හෝ දකුණට මේ පික් එක මේ මං අල්ලලා තියෙන ආකාරයට අල්ලන්න ඕනේ. කියන්නේ මේ තුඩ පැත්ත මේ ඇඟිල්ලත් එක්ක අනිත් එක මෙහෙම ක්‍රොස් කරලා. එහෙම කරලා අපි ස්ට්‍රින්ග් එකේ වාදනය කරනකොට ඩවුන්වර්ඩ් එකයි අප්වර්ඩ් එකයි මේ ආකාරයෙන් තමයි වාදනය කරන්න ඕනේ. හයෙම යනවා නම් මෙහෙම. එතකොට මේ මම මේ ක්ෂණිකව ටක් ගාලා මේක කියන්නේ වැඩේ අල්ල ගන්න ලේසි. මේ දකුණු අතින් කරන පැත්ත ඒක. එතකොට වම් අත අපි මේ ඇඟිලි හතර භාවිතා කරනවා මේ ෆ්‍රෙට් බෝඩ් එකේ ස්ට්‍රින්ග්ස් වාදනය කිරීම සඳහා. එතකොට මේ ඇඟිලි හතර කියලා නියමයක් නැහැ. ඉතින් සමහරුන්ට දෙකෙන් හරි එකෙන් හරි ඒකේ එහෙම නීතියක් නැහැ. නමුත් මගේ ටෙක්නිකේ හැටියට මම කියන්නේ ඒ ඇඟිලි හතර මේ ඕනම ෆ්‍රෙට් බෝඩ් එකේ මේ තියෙන ෆ්‍රෙට්ස් වෙන් කරලා තියෙන ෆ්‍රෙට්ස් මේ හතරක් උඩ මෙහෙම තියාගන්න. දැන් මම මෙහෙම තියාගත්තා. ඒක ඕන තැනක. එන්න මේක එකට ගත්තොත් මෙයා දෙක, මෙයා තුන, මෙයා හතර. මෙයා එක නම් මෙයා දෙක, මෙයා තුන, ඕන තැනක. ඒකලා ආරම්භ කරන්න මේ වගේ. මං කියවනේ මේ අතින් ඩවුන් අප් පටන් ගන්න කියලා. එකේ තියෙන ඒවා එකට විතරක් භාවිතා කරන්න. නීතියක් නැහැ. මේක අපි පස්සේ මේකෙන් එන වාසි ගැන බලමු. දෙකේ තියෙනවා දෙකට. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම එක ප්ලේ කරන්නේ පළවෙනි ඇඟිල්ල ප්ලේ කරන්නේ මේ පළවෙනි මං අලුව ප්‍රෙත් එකේ නෝට්ස් විතරයි. එතකොට දෙවෙනි එක දෙකට. ඒ වගේ තුන්වෙනි එක තුනට. හතරවෙනි එක හතරට. ඒක ඉවර නම් මට ඕන නම් මේ පිළිවෙලටම ඊළඟට මේ සෙට් එක ඊළඟට මේ සෙට් එක එහෙම එන්න පුළුවන්. තම ප්‍රැක්ටිස් කරන විදියට. නැත්තම් Tamanට කැමති තැනකින් ආපහු මේ වගේ ෆ්‍රෙට්ස් හතරක් අල්ලගෙන 1 2 3 4 මේ ආකාරයෙන් ප්ලේ කරනවා. එතකොට මේකේ ස්වර අභ්‍යාසය තමයි මුලින් අපි 1 2 වාදනය කරනවා. 1 2 1 2 1 2 මේ ආකාරයෙන්. ඒතකොට මම 1 මේ මම පටන් ගන්නෙ අප්වර්ඩ් නම් 2 දැන් මම උඩට ඇවිල්ලා තියෙන්නේ ඩවුන් යන්න මේ. පටන් ගන්නෙ ඩවුන් නම් පල්ලයට ගිහින් තියෙන්නේ. එතකොට දෙවෙනි එකට අප් ප්ලේ කරන්න. එතකොට මම පටන් ගන්නේ ඩවුන් අප් 1 2 1 2 1 2 දැන් මං අප් දැන් ඩවුන් යනකොට මේ දෙකට ඩවුන් අප් දොර 1 2 ඉවරයි. දැන් ඊළඟට මං කරන්නේ 3යි 2යි. ඒ කියන්නේ දෙකෙන් පටන් ගත්තා 3 මේ 2 3 2 3 2 3 ස්ලෝ කරන්න හරියට 3 2 3 2 ඊට පස්සේ 1 හරි 2 හරි 3 හරි දැන් 4 ඉතුරුයි. එයා කරන්නේ 3යි 4යි එක. හතර තුන
මේක කරනකොට මතක ඇතුව මෙට්‍රොනෝම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඒකෙන් අපිට වෙන්නේ අපිට උවමනාවට දුවන්න ස්ලෝ වෙන්න දුවන්න එහෙම ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය නැහැ. මෙට්‍රොනෝම් එකේ තියෙන ටයිමින් එකට අනුව. එතකොට ඒකේ යනවා ටයිම් එක. අපි ඒක ෆලෝ කරා නම් හරි ඒකේ දාගන්න ස්ලෝ 70ට 80ට එහෙම නැත්නම් 50ට. එතකොට ඒකේ ටික් 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 ගාලා ඒ යන ටයිම් එක ෆලෝ කරා නම් අපිට ටයිම් එකට අනුව ප්ලේ කරලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දැන් මම 4 ඉවර කරා. ඊට පස්සේ මම කරන්නේ 1 2 හරි 2 3 හරි 3 4 හරි. ඊට පස්සේ මම කරන්නේ 2 ප්ලේ කරන්නේ. ඒ වෙනුවට 1යි 3යි. දැන් මෙහෙම. 1 3 1 3 1 3 1 3. ඊට පස්සේ descending ආපසු එනවා 3 1. හරි 1 3ත් ඉවරයි. දැන් අපි මිස් කර 2 තියෙනවනේ. එයයි 4යි මේ. descending 4 2 4 2. right. දැන් 1 2 හරි 2 3 හරි 2 4 හරි 2 4 හරි 1 3 හරි 3 4 හරි. ඒ ටික සෙට් එක හරි. දැන් පුළුවන් 1 සහ 4 මේ. හතර එක හතර එක හතර එක. දැන් සෙට්ස් කීයක් ඉවරද? ඊට පස්සේ තියෙන තාම එතන. ඊට පස්සේ පුළුවන් 1 2 4 මේ 1 2 4 1 2 4 1 2 4 1 2 4 4 2 1 4 2 1. එක දෙක හතර හරි. දැන් 1 3 4 මේ 1 3 4 1 3 4 4 3 1 4 3 1. දැන් හතරම 1 2 3 4 1 2 3 4. මේක ඕනම තැන මෙතනින් හරි කොතනින් හරි පටන් ගත්තා. දැන් මේ හරි කිව්වේ. මේක කරලා හොඳට ප්‍රැක්ටිස් කරපුවාම මේ ඇඟිලි හතරෙන් මේ ෆ්‍රෙට් බෝඩ් එකේ නෝට්ස් හසුරවන විදිය තමන්ට නොදැනීම ඇඟට එනවා. එතකොට මේක ප්‍රැක්ටිස් කරද්දී මූලිකත්වය දෙන්න ඕනේ මේ පැත්තට. බර කරන්න ඕනේ මේ පැත්ත. එතකොට ගිටාර් එක අපි ග්‍රිප් කරලා මෙහෙම අල්ලන්නේ නැහැ. මේ ඇඟිල්ලෙන් පුෂ් කරනවා. එතකොට තමයි නෝට් එක පැහැදිලිව ඇදෙන්නේ. මෙහෙම කරොත් මේ හතරට එහෙම එන්න අමාරුයි. ඒක මතක ඇතුවත් කරන්න ප්‍රැක්ටිස් කරනකොට සාමාන්‍ය මේ වගේ පිරිසිදු මේ ඇඟිල්ලෙන් පුෂ් කරලා ගන්න. එතකොට මේකෙන් එන කියන්නේ බෙනිෆිට් එක අපි ඊළඟ පාඩමෙන් කතා කරමු. ප්‍රැක්ටිස් කරොත් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මේ සෝලෝ ප්ලේ කරන අයට ගොඩාක් වැඩ ගන්න පුළුවන්. මුලින්ම මේ ඇඟිලි හතර හොඳට ප්‍රැක්ටිස් වෙලා තියෙනෝනේ. කෝඩ් එකක් ප්ලේ කරන්න හරි, බේස් ප්ලේ කරන්න හරි, ෆින්ගරින් මොනවා හරි ප්ලේ කරන්න හරි ඕනම දෙයකට මේ හතර අපි දන්නවනේ. මේක ඉතින් ප්‍රැක්ටිස් කරලා තියාගන්න. එහෙනම් මගේ පාඩම ගැන කමෙන්ට් එකක් දාන්න. ෆලෝ කරොත් තව ඕගොල්ලන් මගෙන් මොනවා හරි පාඩමක් ගැන අහුවොත් මට කියලා දෙන්න පුළුවන්. Thank you.